අරමුණ YouTube channel එක වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද රක්ෂණයේ දෙවෙනි එපිසෝඩ් එක තමයි අද සාකච්ඡා කරන්නේ. යට රක්ෂණ මූල ධර්ම මොනවද කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. රක්ෂණ මූල ධර්ම 6ක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි රක්ෂණ හිමිකම කියන්නේ. රක්ෂණ හිමිකමක් කියලා කියන්නේ අති සම්බන්ධතාවය සහිත විෂය වස්තුවක් හොඳින් පැවතීමෙන් මූල්‍ය වශයෙන් වාසියක්ද හානියටපත් වේ මූල වශයෙන් හානියක්ද අවාසියක්ද සිදුව හැකි පාර්ශ්වයකට එකී විෂය වස්තුවක් රක්ෂණය කරන්න තියෙන අයිතිය තමයි රක්ෂණීය හිමිකමක් කියලා හඳුන්වන්නේ. මෙහිදී අත්‍තරම සිද්ධ වෙන්නේ තමාට කියන්නේ නීතිය වශයෙන් අයිතියක් තියෙන වත්කමක් හෝ පුද්ගලයෙක් සම්බන්ධයෙන් එකී අවදානම රක්ෂණය කිරීම තමයි රක්ෂණ හිමිකමක් කියන්නේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ගන්න ඒ සම්බන්ධයෙන් තමන්ට අයිතිය තිබිය යුතු බව තමයි මේ රක්ෂණ හිමිකම මූලික වශයෙන් පැහැදිලි කරන්නේ. එතකොට ජීවිත රක්ෂණයේදී රක්ෂණ හිමිකම් සහිත පාර්ශ්වයන් 4ක් ඉන්නවා. ඒක තමාගේ ජීවිතයේ පිළිබඳ තමාට අයිතියක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි සම්පෝෂක ජීවිත පිළිබඳ භාර්යාව තියෙන අයිතිය. තුන භාර්යාව ජීවිත සම්බන්ධයෙන් සම්පෝෂකට සහ හතරවෙනි කාරණේ තමයි නායකත්වයේ ජීවිත පිළිබඳ අහිමියෙකුට තියෙන අයිතිය. ඒ නායකත්වයේ කාරණා සම්බන්ධයෙන් දී ඇති ණය වටිනාකම දක්වා පමණක් මේ රක්ෂණ හිමිකම තියෙන ඒ දීලා තියෙන අය ප්‍රමාණය දක්වා පමණයි. ඒතකොට හානි රක්ෂණයේදී රක්ෂණ හිමිකම සහිත පාර්ශ්වයන් 4ක් ඉන්නවා. ඒක තමයි වත්කමක් හිමිකරු, වත්කමක් කුලියටගත් පාර්ශ්වය, තුන වත්කම බද්දටගත් හතර වත්කම උගුසටගත් පාර්ශ්වය. දෙවන රක්ෂණ මූලධර්මය තමයි උපරිම විශ්වාසය. ඒ කියන්නේ රක්ෂණ ගිවිසුමක් සම්බන්ධයෙන් ගන්දුණු සබ්බාවයෙන් සිද්ධ විය යුතුවත් රක්ෂකයා සහ රක්ෂිතයා අතර අන්‍යෝන්‍ය වශයෙන් හෙළිදරව් කරගත යුතු සියලු වැදගත් කරුණු දෙපාර්ශ්ව අතර නිවැරදිව හෙළිදරව් කරගත බව මෙන්න අදහස් කරනවා. ඒ කියන්නේ රක්ෂණ සමාගම විසින් අදාළ රක්ෂණ ඔප්පුව ලබා ගන්න පුද්ගලයාට අදාළ රක්ෂණය සිදු වෙන්නේ කොහොමද? අදාළ රක්ෂණ ගිවිසුම යටතේ හිමි ප්‍රතිලාභ මොනවාද? එතකොට ඒ වත්කමට අදාළව මොන ආකාරයටද ඒ හානි වන්දි ගෙවන්නේ? ඒ කියන කාරණා පිළිබඳව රක්ෂ සමාගම රක්ෂිතයතු තොතු විභාග කරන්න ඕනේ. ඒ වගේම අදාළ රක්ෂණය ලබා ගන්න පාර්ශ්ව විසින් ඒ රක්ෂණ සමාගම විසින් බලාපොරොත්තු නියුතු තොතු දීලා දෙන්න ඕනේ කියන කාරණේ තමයි මේ දවස් වෙන්නේ. ඒතකොට යම් ඒකෙන් උපරිම විශ්වාසය කඩවුවොත්, ඒ කියන්නේ ඒ දෙදෙනා විසින් ලබා දීලා තියෙන කඩ වුණොත් ඒ අදාළ රක්ෂණ ගිවිසුම යටතේ අදාළ විෂය වස්තුවට හානියක් සිදුවොද ඒ සඳහා ගෙවින් කිරීම රක්ෂණ ආයතනයේ කටයුතු කරන්න. ඊට හේතුව තමයි ඒ උපරිම විශ්වාසය කඩවීම කියන කාරණේ මත පිළිතල රක්ෂණ ආයතනය විසින් අදාළ අවදාන සහ ගෙවින් කිරීම පැහැර හරිනවා. එතකොට මෙම උපරිම විශ්වාසය රක්ෂිතයා සහ රක්ෂණ සමාගම අතර අන්‍යෝන්‍ය වශයෙන් හෙළිදරව් කරගත යුතු වැදගත් කරුණු 3ක් තියෙනවා.
ඊට පළවෙනි කාරණය තමයි ආධාර රක්ෂණ ගිවිසුම නික් කරනවද නැද්ද යන තීරණය කිරීම සඳහා රක්ෂණ සමාගමව වැදගත් වන තොරතුරු තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ආධාර රක්ෂණ ඔප්පුව ලබා ගන්නවාද නැද්ද යන තීරණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිතයාද වැදගත් කරන තොරතුරු. තුන්වෙනි කාරණය තමයි රක්ෂණ වන්දි ඉල්ලීමකදී රක්ෂණ වන්දි ගෙවනව නැද්ද තීරණය කිරීම සඳහා රක්ෂණ සමාගමට වැදගත් වන තොරතුරු. ඒතර උපවිශ්වාසයේ කඩවේක අවස්ථා තුනක් තියෙනවා. යටතේ පළවෙනි එක තමයි රක්ෂිතයා රක්ෂණ සමාගමට වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම. දෙක තමයි රක්ෂිතයා රක්ෂණ සමාගමට තොරතුරු අසන් කරොත්. තුන්වෙනි කාරණය තමයි ව්‍යාජ හේතු ඉදිරිපත් කර රක්ෂණ වන්දි ලබා ගැනීමට උත්සාහ කිරීම. ඒතර මේ උපවිශ්වාසයේ කඩවී ඇති අවස්ථාවකදී ඒ කියන්නේ රක්ෂණ වන්දි ගෙවන පිළිවෙතක් තියෙනවා. ඒ දායනිත ගෙවීමක් නැත්නම් සානුකම්පිත ගෙවීමක් විදිහට තමයි මේ රක්ෂණ හඳුන්වන්නේ. ඒකද වෙන්නේ උපවිශ්වාසයේ කඩවී ඇති ඇත්තේ රක්ෂිතයාගේ නොදැනුවත්කම නිසා වෙන හේතුවක් මත නම් රක්ෂිත විෂය වස්තුවට හානියක් සිදු ඇති අවස්ථාවකදී උපවිශ්වාසයේ කඩවී ඇති බව නොසලකා හැර අදාළ හානිය සඳහා කිසියම් මුදලක් රක්ෂණ වන්දි වශයෙන් ගෙවීමට අදාළ රක්ෂණ සමාගම කටයුතු කරනවා. ඊට විසින් අදාළ රක්ෂණ ආයතන හොයලා බලනවා. ඒ සඳහා විමර්ශනය කරලා තමයි ඒ රක්ෂණ වන්දි ගෙවන්නේ. ඒතකොට තුන්වෙනි මූල ධර්මය තමයි හානිපූර්ණ. හානිපූර්ණ කියන්නේ රක්ෂිත වත්කමට හානියක් සිදු විට එම හානිය පියවා ගැනීම සඳහා ප්‍රමාණ වන්දි මුදලත් පමණ රක්ෂණ ආවරණ යටතේ ගෙවනු ලබන ගෙවීම තමයි මින් අදහස් වෙන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 10ක් වටින මොටර රථයක් රුපියල් ලක්ෂ 10කට කිසියම් රක්ෂණ ආයතන රක්ෂණය කරව මේ මොටර රථයට රුපියල් ලක්ෂ 2ක හානියක් සිදු වූ විට ඒ රුපියල් ලක්ෂ 2 අදාළ වන්දි පියවා ගැනීම පමණක් අදාළ රක්ෂණ ආයතන විසින් වන්දි ගෙවීම සිදු කරනවා. ඒ තමයි හානිපූර්ණය කියලා හඳුන්වන්නේ. ඒතර මෙම රක්ෂණ මූල ධර්මයේදී රක්ෂණය තුළින් රක්ෂිතයන්ට අලාභ උපයා ගැනීමට අවස්ථාව ලක්වීම සඳහා යටතේ උපමූල ධර්ම දෙකක් හඳුන්වා දීලා තියෙනවා. ආදේශනය සහ දායකත්වය. ඒතකොට හතරවෙනි මූල ධර්මය තමයි ආදේශන කියලා අපි ගන්න. ඒතකොට මේ ආදේශනය කියන මූල ධර්මය කියන්නේ රක්ෂිත වත්කමකට හානිය සිදු වී ඇති විට එම රක්ෂණ අවදානම් භාරක රක්ෂණ ආයතන විසින් ඒ සඳහා වන්දි ගෙවූ පසු ඒකී හානිය සඳහා තවදුරටත් අතුරු වන්දි ලැබීමට ඇතනම් පවතිනවා. එම අතුරු වන්දි වලින් රක්ෂිතයාට ඔහුගේ හානිය සඳහා වන්දි ගෙවනු ලබන රක්ෂණ සමාගමට හිමි බව පැහැදිලි කරන රක්ෂණ මූල ධර්මයක් තමයි මේ අදහස් වන්නේ. ඒතකොට ඒ කියන්නේ අපි කලින් කතා කරා ප්‍රාරක්ෂණය වෙන රක්ෂණ ක්‍රම ගැන කලින් එපිසෝඩ් එකේදී. එතකොට මින් කියන්නේ ඔබ විසින් රක්ෂණ ආයතන දෙක තුනක කිසිම විෂය වස්තුවක අපි කියමු වාහනයක් රක්ෂණ ආයතන දෙක තුනක ඉන්ෂුරන්ස් කරලා තිබ්බා කියලා එතනම ඒ වාහනයට හානියක් සිදු වුණා. ලක්ෂ 2ක හානියක් සිදු වුණා කියමු. කලින් උදාහරණ වගේ. එතකොට ලක්ෂ 2ක හානියක් සිදු වුණා ඊපස්සේ ඔබ විසින් හැම ආයතනයකින්ම ඒ සඳහා ලක්ෂ 2 ගානේ
ගත්තොත් ඔය ආයතන 4-5ක දාලා තිබ්බොත් ඔයාට සිද්ධ වෙච්ච පාඩුව ලක්ෂ 2යි ඔයාට ලක්ෂ 10ක ලාභයක් ලක්ෂ 10ක ඔයාට වන්දියක් හම්බ වෙනවා. ඒතකොට මෙහෙම රක්ෂණ ආයතන විසින් ගෙවුවොත් ඔයාට වාහන හැප්පෙන එක වාසි. ඒතකොට මිනිස්සු වාහන හප්ප යයි. මොකද මේක මේ වාහන හැප්පෙන්න වාසි නිසා. ඒතකොට ආදේශ මූලධර්ම ක්‍රියාත්මක කිරීමෙන් සැලකිය යුතු ගත සාධක තුනක් තියෙනවා. ඒ තමයි රක්ෂණ සමාගම විසින් රක්ෂිතයා වෙත රක්ෂණ වන්ද ගෙවූ පසු එකී හානිය සඳහා තවදුරටත් අතුරුවන්ද ලැබීමට නැත්නම් එම අතුරුවන්ද අයිතිය රක්ෂණ සමාගම ලබා ගැනීම කටයුතු කරනවා. ඒක තමයි රක්ෂණ සමාගම විසින් රක්ෂිතයා වෙත ගෙවනු ලැබූ වන්දි මුදලට වඩා වටිනාකමක් අතුරුවන්ද වශයෙන් ලබා ගැනීමේ අයිතිය රක්ෂණ සමාගමට හිමි නොවේ. තුන් තමයි දායාන්විත ගෙවීමක් සිදු කර ඇති අවස්ථාවකදී අතුරු වන්දවල අයිතිය රක්ෂණ සමාගමට හිමි නොවේ. 4 තමයි හානිපත් බක්මයි සම්බුන්නගේ හානිය සඳහා වන්දි වූ රක්ෂණ සමාගමට හිමි වෙනවා. මේ ආදේශ මූලධර්මයට තමයි එතකොට අර මේ අපේ සාමාන්‍ය මොකක් හරි වාහන ඩැමේජ් එකක් වුණාට පස්සේ අපේ සුම්බුන් කෑලි රක්ෂණ ආයතනය ගන්න මෙන්න මේ මූල ධර්මයේ යටතේ තමයි. ඒතකොට පහ තමයි දායකත්වය. ඒ කියන්නේ එකමත්කමක් පිළිබඳ රක්ෂණ අවදානමක් රක්ෂණ ආයතන දෙකක හෝ කිහිපයක රක්ෂණය කරවාගෙන ඇති විට අදාළ වත්කමට සත්ත්ව වශයෙන් හානිවත් සිදු වුවහොත් එම රක්ෂණ අවදානම් බාරගත් සෑම රක්ෂණ ආයතනයක්ම අනුපාතිකව දායක වී සිදුව ඇති හානිය පියවා ගැනීමට ප්‍රමාණව වන්දි මුදලක් පවණක් ගන්න බව පැහැදිලි කරන රක්ෂණ මූල ධර්මයක් මේ දායකත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ කිසියම් වත්කමක් උදාහරණ ඉස්සෙල්ලා උදාහරණ ගත්තොත් අපි මොටර රථයක් අපි ආරක්ෂා ගෙබේ රක්ෂණ 5ක රක්ෂණය කරගත්තා කියලා. ඒතකොට රුපියල් ලක්ෂ 2ක හානිය සිදුවොත් එම හානි පියවා ගැනීමට අවශ්‍ය ලක්ෂ 2 ඒ රක්ෂණ ආයතන පහම එකතු වෙලා අනුපාතිකව ඒ හානියට අනුපාතික වශයෙන් යවලා එම හානිය පියවා ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවීම තමයි මේ දායකත්වය කියලා කියන්නේ. එතකොට අවසාන රක්ෂණ මූල ධර්ම තමයි ආසන්නතම හේතුව කියලා කියන්නේ. ඒ කියන්නේ කිසියම් රක්ෂිත විෂය වස්තුවකට අදාළ රක්ෂණ උපුව යටතේ ආවරණය කළ හේතුව මත හානිය සිදු වූ එම හානිය සඳහා රක්ෂණ වන්දි ගෙවනු ලබන බව අදාළ රක්ෂණ උපුව යටතේ ආවරණය කර නොමැති හේතුව මත සිදු වූ හානිය සිදු වූ ඒ සඳහා රක්ෂණ වන්දි නොගොවන බව පැහැදිලි කරන මූල ධර්මය තමයි මේ ආසන්නතම හේතුව කියන්නේ. මීට අමතරව අදාළ හානිය වෙන විට එම රක්ෂණ උපුව ප්‍රාණාත්මක තිබුණේ නැද්ද පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනවා. උදාහරණයකදී ගත ගොඩනැගිල්ල සඳහා ලබාගත් ගිනි රක්ෂණ උපුවක් යටතේ කැලණි කොලාහල ආවරණයක් ලබාගෙන නොමැති විටදී ගිනි තැබීමකින් හානියක් අදාළ ගොඩනැගිල්ල සිදු වුවහොත් අදාළ රක්ෂණ උපුව යටතේ ඒ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ කාරණා තමයි මේ ආසන්නතම හේතු කියලා හඳුන්වන්නේ.